සද්දෙන් කතා කරනවට මම කැමති නෑ කේන්ති යනවා. කැම්පස් එකට ගියාට පස්සේ මේක ගොඩක්ම වැඩි වුණා. ඉංග්‍රීසි බෙහෙත් වල තමයි කැසෙන් බිරිසැඳල ඔක්කොටම ගත්තේ. සිංහල බෙහෙත් වලට තමයි දෙන්න ආසි. මගේ නම ඕෂදී. මම එන්නේ ඇඹිලිපිටිය ඉඳලා. මගේ වයස අවුරුදු 21යි. මට මිග්‍රේන් ආවේ එලෙවල් යන්න මාස 6කට විතර කලින්. සමහර දවසට ඔළුව උස්සන් ඉන්න බෑ, ඔළුව ගැහෙන ගතිය. එතකොට අවුව දිහා බලන්න බෑ, සද්දවල් ඇහෙන්න බෑ, හරියට ඔළුව හැම රිදෙනවා. ඉස්සෙල්ලම ඉංග්‍රීසි බෙහෙත් කරා. ඒ වුණාට ආයෙ පස්සේ ඒක වැඩි වුණා. කැම්පස් එකට ගියා, අසාවෙන් ගියේ. ඒ කැම්පස් එකට ගියාට පස්සේ මේක ගොඩක්ම වැඩි වුණා. ඊට පස්සේ ඒකත් දාලා තමයි මේ බෙහෙත් කරගන්න මෙහෙම ආවේ. සද්දෙන් කතා කරනවට මම කැමති නෑ කේන්ති යනවා. දැන් ඒ ගති ගොඩක්ම අඩුයි මේ සෙලන් හොස්පිටල් එකට ට්‍රීට්මන්ට් කරාට පස්සේ. ඇත්තටම ඉංග්‍රීසි බෙහෙත් වල තමයි කැසෙන් බිරිසැඳල ඔක්කොටම ගත්තේ. ඉස්සෙල්ලාම මිග්‍රේන් වලටත් ගියේ ඉංග්‍රීසි බෙහෙත් වලට තමයි. ඉතින් දැන් ගොඩක් දුරට හොඳ. ඒ අතර බලද්දි සිංහල බෙහෙත් වලට තමයි දෙන්න ආසි. සිලොන් හොස්පිටල් එකේ ඇත්තටම ආයුර්වේදික් ට්‍රීට්මන්ට් ඔක්කොම හොඳයි. පහසුවක් වගේම කියන්නේ ඔළුවට ලොකු සහනයක් දැනෙනවා. ෆාමසියෙන් ටැබ්ලට් ඉතින් කියන්නේ ඔක්කොම එයාලා ටැබ්ලට්, තෙල් ගානේවා, පත්තු, පොට්ටනි ඔක්කොම එතනින් දෙනවා. දැන් වෙන තැන් වල නම් අපි කොළ අනම්මනම් හොයාගෙන තමයි කරන්න ඕන. ඒ වුණාට මෙතනින් ඔක්කොම ටික තියෙනවා. අපිට ගෙදරදී ඒ අවශ්‍ය ට්‍රීට්මන්ට් එක නිදහසේ කරගන්න පුළුවන්. සයිනසයිටිස් වලින් දුක් විඳින අයලා ඉන්නවා නම් මම රෙකමන්ඩ් කරනවා ડોක්ටර් දේවින්දව. අනිවාර්යයෙන්ම ඔයාලට සුවයක් ගන්න පුළුවන් මිග්‍රේන් වලින් මේ සිලොන් හොස්පිටල් එක contact කරගෙන.